හෙලෝ අයිබෝන් කියලා පිළිගන්නවා ටෙක් බයි නිමා YouTube channel එකට. ඉතින් වෙනද වගේම මම අද ඔයාලට එදිනෙදා ජීවිතේට වැදගත් වෙන ඉතාමත් වටිනා වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Zoom package එක පාවිච්චි කරලා WhatsApp, YouTube, TikTok, Facebook වගේ ඕනෑම platform එකක් පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම VPN එකක් ගැන. ඔයාලා පාවිච්චි කරන ඕනෑම SIM එකකට මේ VPN එක වැඩ කරන නිසා හැමෝටම කිසිම බාධාවකින් තොරව මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි, වැඩි කතා නොකර අපි යමු වීඩියෝ එකට. ඒ වගේම මතක් කරනවා මේ වගේ වීඩියෝ ටිකටම බලන්න අපි එක්ක එකතු වෙලා ඉන්න කියලා. හරි. ඔයාලා දැන් කරන්න ඕන ඔයාලා යන්න Play Store එකට ගිහිල්ලා මෙතන යට සර්ච් බටන් එක ඔබලා ඔයාලා සර්ච් කරන්න HTTP injector කියලා මේ උඩින්ම ඇවිල්ලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවරලා මේ දෙවෙනිට ඇවිල්ලා තියෙන ඇප් එක තමයි අපි ගන්න ඕනේ. ඒ ඇප් එකට යන්න. මගේ මේ ඇප් එක දැන්ට මම ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මගේ ඕපන් කියලා පෙන්නන්නේ. ඉතින් ඔයාලා අලුතෙන් යන කෙනෙක් නම් මෙතන ඉන්ස්ටෝල් කියලා තියෙන්නේ. ඔයාලා ඒක ඉන්ස්ටෝල් කරගන්න. හරි, ඊට පස්සේ අපි මේ ඇප් එක මෙතනින් ඕපන් කරගමු. ඕපන් කරගෙන ඉවරලා මෙන්න මේ උඩ තියෙනවා ඩොට් තුනක්. ඒ ඩොට් තුන උඩට ක්ලික් කරලා ඔයාලා මේකේ data clear කරගන්න. හරිද? data clear කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මම දාලා තියෙනවා ඔයාලට මගේ description එකේ මගේ Telegram channel එකේ link එක. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලා පාවිච්චි කරන්නේ Mobiltelද, Dialogද, Airtelද, SLT Fiberද, Hutchද, ඒ වගේ ඒ හැම connection එකකටම මීට අදාළව මෙතන config file එකක් තියෙනවා. ඉතින් ඔයාලා Dialog user කෙනෙක් නම් Dialog එක උඩ මෙතන මේ Dialog Zoom කියලා මේ දෙවෙනිට තියෙන ඒ ෆයිල් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ එකක් උඩට එනවා. එතනින් ඔයාලට මෙතනින් තෝරගන්න පුළුවන් ඔයාගේ ඇප් එක. මෙතන තියෙනවා HTTP injector කියලා. ඒ ඇප් එක දීලා ඇප් එක ක්ලික් කරලා ඊට පස්සේ just one කියලා දීලා මෙතනින් ඒ ඇප් එකෙන් ඕපන් කරගන්න. හරි. ඔයාලට යටින් බලා ගන්න පුළුවන් successfully imported config කියලා වැටෙනවා. ඉතින් දැන් වැඩේ හරි. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනින් මේක start කරලා ඔයාට පාවිච්චි කරන්න. එතකොට ඔයාලට පුළුවන් social media හැම දෙයක්ම වගේ Zoom package එකෙන් පාවිච්චි කරන්න. WhatsApp, Facebook, YouTube, Instagram, ඒ වගේ හැම දෙයක්ම TikTok, ඒ වගේ හැම දෙයක්ම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් සමහරක් අය ඉන්නවා Telegram app එක නැති අය. ඉතින් ඒ අයට විසඳුමක් ඕන නිසා මම මගේ description එකේ දාලා තියෙනවා මගේ WhatsApp channel එකේ link එක. ඔයාලට කරගන්න තියෙන්නේ මෙතනින් data clear කරගන්න. ක්ලියර් කරලා ඊට පස්සේ ඔයාලා යන්න මගේ WhatsApp channel එක link එක දාලා තිනවා. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ VPN Google Drive කියලා මම Google Drive එකට අප්ලෝඩ් කරපු ෆයිල් ටිකක් තියෙනවා. ඉතින් ඒකට කරන් තියෙන්නේ ඔයාලා මෙන්න මේ link එක උඩ ක්ලික් කරලා ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ email එකක් තෝරන්න එනවා. ඔයා email එකක් තෝරලා ඕකේ කරන්න. හරි. මෙන්න මේ විදිහට ෆයිල් ටික ඊට පස්සේ ඔයාලට පෙන්නනවා. ඒ තියෙන ෆයිල් ටිකෙන් ඔයාගේ පැකේජ් එකට අදාළ කනෙක්ෂන් එක තෝරලා ඒක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරාට පස්සේ මේ විදිහට වැටිලා අයිමත් අර විදිහට ඔයාට එනවා. ඔයාගේ ඇප් එක තෝරන්න. ඇප් එක තෝරලා කරාට පස්සේ අන්න හරි. ඔයාලට සක්සස්ෆුලි කියලා දැන් ආයෙ වැටුණා. ඒ කියන්නේ ඔයාට WhatsApp Telegram නැතත් WhatsApp එක හරහා වුණත් මේක කරගන්න පුළුවන්. මම WhatsApp එකටත් මේක දාලා තියෙන නිසා. ඉතින් ওই විදිහට තමයි කරගන්න තියෙන්නේ. මෙතනින් දැන් start දීපු ගමන් ඔයාලට VPN එක use කරන්න පුළුවන්. ඕන විදිහට ඔයාලට internet access කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න, ඒ වගේම subscribe කරගෙනත් යන්න. Thank you.